හරි පුතේ නම් හැමෝටම අයබෝවන්. ටීචර් මේ ගොඩ දවසේ ඉංගලන්තට වීඩියෝ එකක් කරලා යවන්න හදන්නේ. වාක්‍ය රීතිය. හරිද පුතේ? හරි බලන්න ලියලා තියෙන්නේ මොකද්ද කියලා. ද යොදා වාක්‍ය ලියමු. මමද තාත්තාද කඩයට යමු. මයි පුතේ ද අකුරෙන් සම්බන්ධ කරන්න පුළුවන් අපිට නාමපද ගොඩක්. මෙතන තියෙන දෙකයි. තව ද අකුරෙන් අපිට සම්බන්ධ කරන්න පුළුවන් නාමපද අපිට ඕන තරම්. නාමපද සම්බන්ධ කරනකොට එහෙම අවසානෙට බහුවචනෙන් ඉවර කරන්න ඕනේ. තවත් පොඩි දෙයක් තියෙනවා. මෙන්න මේ මම කියන නාමපදය සම්බන්ධ වුණොත් වාක්‍යයකට ද යොදා ඉවර කරන්න ඕනේ පුතේ මූ අකුරෙන්. මමත් එක්ක තව කට්ටිය ගොඩක් එකතු වුණොත් අපි වෙනවනේ නේද? මමත් එක්ක තව කට්ටිය එකතු වුණොත් අපි. එහෙනම් අපි කිව්වොත් මූ යන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න මම පුතා ද අකුරෙන් නාමපද සම්බන්ධ කරලා වාක්‍ය හදනවා නම් එන්නේ එතන මම ඉන්නවා නම් මම කියන නාමපදයේ තියෙනවා නම් අවසන් වෙන්න ඕනේ මූ අකුරෙන්. ඒත් එක තමයි මෙන්න මේ ද අකුර වෙනම ලියන්න ඕනේ. මමද කියලා මම කියන එක ලං කරලා ලියන්නේ නෑ. තාත්තාද කියන එක ද අකුර ලං කරලා ලියන්නේ නෑ. එහෙනම් මමද තාත්තාද කඩයට යමු. ඒතර මේ වාක්‍ය අකුරෙන් සම්බන්ධ කරොත් මෙන්න විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ද අකුර දුරස් කරාට අකුර දුරස් කරන්නේ නෑ. මමත් එකටම ලියනවා මමත් තාත්තාත් කඩයට යමු. ඔන්න මම ඉන්න නිසා තමයි මූ අකුරෙන් ඉවර කරේ. ඊළඟ වාක්‍යය අම්මාද අයියාද පොළට යති. එහෙනම් මයි පුතේ ද අකුරෙන් නාමපද සම්බන්ධ කරනකොට අනිවාර්යෙන් බහුවචනෙන් ඉවර කරන්න ඕනේ. ඒක ස්ත්‍රීලිංග පුරුෂලිංග ભેදයක් නෑ. ඕන කෙනෙක් අපිට කවල මේල යන්න පුළුවන්. මේකට තව කට්ටිය එකතු කරන්නත් පුළුවන්. අම්මාද අයියාද තාත්තාද නංගීද පොළට යති. තේරුණාද? එහෙනම් උත්තරුණ දුරස් කරන්නේ අම්මාත් අයියාත් පොළට යති. බහුවචනේ එක්කෙනෙකුට වඩා ඉන්නවා. ඊළඟ එක ඔහුද ඇයද ළමයාද සෙල්ලම් කරති. 3 දෙනෙක් ඉන්නවා. දැන් අපි දන්නවා එක්කෙනෙකුට වඩා වැඩි නම් අපි බහුවචනේ. එහෙනම් ඔහුද ඇයද ළමයාද සෙල්ලම් කරති. ඔහුත් ඇයත් ළමයාත් සෙල්ලම් කරති. එහෙනම් මම මේක මතක තියාගන්න ඕනේ ද අකුරෙන් සම්බන්ධ කරනකොට නාමපද කිහිපයක් ද අකුර දුරස් කරලා ලියන්න ඕනේ. අකුරෙන් සම්බන්ධ කරනකොට නාමපද කිහිපයක් අකුර දුරස් කරන්නේ නැහැ. එහෙනම් මේ නාමපද කිහිපයක් එකතු කරලා වාක්‍ය ලියනකොට මම කියන නාමපදයේ තිබුණොත් නේද? එහෙනම් මම කියන පදයේ තිබුණොත් මූ යන්නේ ඉවර කරන්න ඕනේ. එහෙනම් ඉතිරි සියල්ලම එහෙනම් අපි බහුවචනෙන් කියන්න ඕනේ. නම් මේකත් මතක තියාගෙනමයි පුතාලා වාක්‍ය නිවැරදිව ලියන්න උත්සාහ ගන්න ඕනේ. නම් හැමෝටම ආයුබෝවන්.